සුබ දවසක් ඔයාට. අද වුණ මං කියලා දෙන්න හදන්නේ ලොකු පොඩි කාටත් කෑමට සුදුසු ගොඩාක් රසවත් වගේම ගුණදායක කැඳ එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ කැඳ එක මම නිතරම මගේ පුංචි දුවට හදලා දෙනවා. එයාට දැන් අවුරුද්දයි මාස 5ක් වෙනවා. එයාත් හරි ආසාවෙන් මේ කැඳ එක බොනවා. ඉතින් ලොකු පොඩි ඕන කෙනෙක්ට හදලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මාස 8 ඉඳන් බබාලට වුණත් දෙන්න පුළුවන්. අවුරුද්දට වඩා අඩු බවෙක්ට දෙනවා නම් ලුණු එකතු කරන්නේ නැතිව මේ විදියට හදාගන්න. එහෙමනම් අපි බලමු කොහොමද හදාගන්නේ, මොනවද ඕනේ කරන්නේ කියලා. සුවඳල් කැකුළු හාල් මිටක් විතර මම අරගන්නවා. මෙතනදී ඔයා කැමති ඕනම හාල් වර්ගයක් ගන්න පුළුවන්. පස්සේ පරිප්පු මිටකුත් එකතු කරගන්නවා. මේ දෙක හොඳට සෝදලා පැත්තකින් තියාගන්න. තව මම පොඩිවට කපාගත්ත කැරට් ටිකක්, චිකන් පොඩි කොයල්ලක් මේ වගේ කපලා අරගෙන තියෙනවා. ඔයා කැමති ඕනම මස් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ලුණු සුදු ලුණු ටිකක් අරගෙන තියෙනවා. රතු ලුණු තමයි මම අරන් තියෙන්නේ. ඉතින් චිකන් වෙනුවට ඔයාට බීෆ් වගේ දෙයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මම බීෆ් දාලා තමයි මේ කැඳ එක හදාගන්නේ. මීට අමතරව අපිට පොල් කිරි ටිකක් ඕන වෙනවා. මුලින්ම මම මස්, කැරට්, ඒ වගේම ලුණු සුදු ලුණු ටික භාජනයට දාගන්නවා. ඊළඟට සෝදගත්ත හාල් එක්ක පරිප්පු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ වතුර ටිකක් එකතු කරගන්නවා. මේවා තැම්බෙන ගානට වගේ වතුර එකතු කරගන්න ඕනේ. ඊළඟට ලුණු කුඩු ටිකක් එකතු කරලා අපි ලිපේ තියලා තඹගමු. දැන් නම් මස්, පරිප්පු, කැරට් මේ ටික ඔක්කොම හොඳින් තැම්බිලායි තියෙන්නේ. ඒ වගේම හාල් ටිකත් හොඳට තැම්බිලා. දැන් මම ඕට්ස් ටිකක් එකතු කරගන්නවා. ඕට්ස් දැම්මම හරිම රසක් එකතු වෙනවා. ඒ වගේම හරිම ගුණදායකයි. ඉතින් ඔයා ළඟ නැත්නම් ඕට්ස් එකතු කරගන්නේ නැතිව හදාගන්න පුළුවන්. ඊළඟට මම මේ ටික හොඳට මේ වගේ පොඩි කරගන්නවා. මෑෂර් එකකින් එහෙම නැත්නම් හැන්ඩ් එකකින් උනත් හොඳට පොඩි කරගන්න. ඔයා කෑලි විදියට කන්න කැමති නම් මේ විදියට පොඩි කරගන්න ඕනේ නැහැ. මම බබාට දෙන නිසා තමයි මේ විදියට පොඩි කරගන්නේ. ඊළඟට මම පොල් කිරි එකතු කරගන්නවා. පොල් කිරි වෙනුවට ඔයාට ෆ්‍රෙෂ් මිල්ක් උනත් එකතු කරගන්න පුළුවන්. මේකට අපිට තව පුළුවන් බේ ලීෆ් කොළ, ඒ වගේම රම්පේ වගේ දේවල් උනත් එකතු කරගන්න. පොල් කිරි ටික හොඳට නටනකන් ලිපේ තියාගන්න ඕනේ. හරිම සුවඳයි මේ වෙලාවට. ඔන්න අපේ කැඳ එක හදාගෙන ඉවරයි. ඉතින් උණුවෙම රස බලන්න හරිම රසයි. ඔයාටත් පුළුවන් මේ විදියට හදාගන්න. විශේෂයෙන්ම කෑම කන්නා කැමති චූටි දරුවෝ වගේ ඉන්නවනම් මේ විදියට හදලා දෙන්න. මේ ගැන මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් විදියට අහන්න. එහෙමනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.